හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් අපි අද මේ කැන්ඩි ඉන්න දෙවෙනි දවසේ ඉතින් අපි අද යනවා කුරුල්ලෝ බලන්න. මෙහි ඉන්නවලු හන්තානේ ලස්සන කුරුල්ලෝ ඉන්න පාක් එකක්. ඉතින් අපි අද යනවා ඒ පාක් එක බලන්න. ඔයාලවත් අපිත් එක්ක අද එක්කගෙන යනවා. දැන් වෙලාව උදේ 8යි. අපි දැන්මම යන්න තමයි හදන්නේ. මොකද නැත්තම් දවල් වුණාම ඔක්කොම බලන්න බැරි වෙනවනේ. ඒක හින්දා අපි දැන්මම ලෑස්තිලා යන්න තමයි හදන්නේ. ටිකක් ඉඳලා යන්නේද ඔලව අදිස්සියක් නැහැනේ. මේ වෙලාව කිදි යන්නේ කෝපි එකට හයිද? මාවනේ මින් පෙන්නන්නේ. ඔයව තමයි පෙන්නන්නේ කෝපි එකට හයිද? අපෝ කියලා යන්න. අනේ පිටායන හදන්න බෑ. ආයෙන්දනේ ඔක්කොම බිව්වේ. රායේ බඩගින්නට කිව්ව බඩගින්න. බොන්න දෙයක් නැතුව. මේ හා. දෙම කියන්නේ. නෑ සපත් දාගෙන යන්නේ. ඉතින් අපි දැන් මෙතනින් ටොක් එකක් දාගෙන තමයි යන්න හදන්නේ. ආවෙන්නානේ. බැංකුවේ දිනවනේ. ඔව්. අපි ටිකට් අරගෙන දැන් මෙතනින් ඇතුළට යන්න තමයි හදන්නේ. මෙන්න මෙතනින් තමයි එන්ට්‍රන්ස් වෙන්න තියෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු සත්තු කොච්චර ඉන්නවද කියලා. සත්තු කිව්වට මේකේ ඉන්නේ බර්ඩ්ස්ලා විතරයි. හරි අපි ගිහින් බලමු කොච්චර ලස්සන බර්ඩ්ස්ලා මේකේ ඉන්නවද කියලා. මෙන්න මෙතනින් උඩට යන්න තියෙනවා. ඒ උඩට ගියාම තමයි ඒ කැලේ ඇතුළට යද්දි තමයි එක කූඩුවල සත්තු ඉන්නේ. අපි ගිහින් බලමු. මෙතනින් තමයි යන්න ඕනේ කියලා කිව්වා. මෙන් ඉන්නවා අලියෙක්ලු. sorry. මේ ඉන්නේ හරකෙක්. එයාට පණ නැහැ. එයාව හදලා තියෙන්නේ. හැම නම් ඇත්තම එහෙම තමයි හදලා තියෙන්නේ. ඇතුළට මම හිතන්නේ මොන හරි පුරවල හදලා ඇත්තේ. මෙන්න මෙතනින් ගිහිල්ලා අතනින් උඩට ගියාම තමයි කුරුල්ලෝ ඉන්නවලු කියලා කිව්වේ. අපි ගිහින් බලමු කුරුල්ලෝ ඉන්නවද කියලා. තව එකක් කියන්න ඕනේ. ඔන්න ඔතන ඉන්න ඔය බර්ඩ් අතේ තියාගෙන ෆොටෝස් ගන්න පුළුවන්. ඔන්න ගන්නේ නැත්නම් කඩයි. තකිටා. ඔයා. එන්නේ හරිම දැන්. ඇඩකටයි ඈ. ඔයාගේ වීඩියෝ කරනවනේ. ඔව් මොනවා එකයි. මේ චූටකි වටේ කරගෙන ඉන්නේ. ඔව්. එන්ජොයින්. හරි. මොලකන් කොකොත් මොන. මොකද නම? මොලකන් කොකොත්. ආ ගිර බලන ලස්සනද? ආ රවල ඉන්නේ. රවල ඉන්නේ කිව්වා. මෙන්න මෙතනින් පල්ලෙහාට තව ගියාම තව බර්ඩ්ස්ලා ඉන්නවා. හැබැයි ඉතින් වීඩියෝ කරගන්න පුළුවන් වුණේ අර කලින් හිටපු සුදු පාට බර්ඩ් විතරයි. තව කූඩුවල දාලා ගොඩ කට්ටිය හිටියා. එයාලගේ නම් මතකත් නැහැ. මේ එක ගොඩක් කට්ටිය හිටියා.
මේ දෙන්නත් එක්ක මේ වීඩියෝ කරන්න බැහැ නේ. දෙන්නගේ ෆොටෝස් වීඩියෝස් ගන්න ගියාම මට සත්තුන්ගේ ෆොටෝස් ගන්න බෑ, වීඩියෝස් ගන්න බෑ. ඉතින් හරිද? කොහොම හරි ඔතන තියෙනවා මෙන්න මේ හරියෙන් පල්ලෙහාට ගියාම ඔන්න ඔතන පුළුවන් ෂූටින් කරන්න. අයියා නම් කරා. එයාලගේ chances 3ම හරියටම කරා. ඉන්නකෝ යාලට පෙන්නන්න ඒක. අපි පාක් එකේ පොඩි වෙලාවක් තමයි හිටියේ. මොකද අපි ආපු ටුක් එකේ බෝයි කිව්වා ගොඩාක් රෑ වුණාම මේ ඒ හරිය ඉන්න අමාරුයි කියලා. ඒ කියන්නේ සීතලත් වැටෙනවා. අර ඒ හරියට අර ටිකක් කැලේ වගේ හින්දා මේ සේෆ්ටි මදි. ඒක නිසා අපි මේ රෑ වෙන්න කලින් ආවා. දැන් නුවර වැවරවුමට ඇවිල්ලා එතන ෆොටෝස් ටිකක් ගන්න හිතුවා. මොකද අවසානයේ ඉතුරු වෙන්නේ ඒ මතකයන් විතරයිනේ. ඒක හින්දා අපි 3 දෙනා මෙතන චුට්ටක් ඉඳලා ෆොටෝස් ටිකක් ගන්න හිතුවා. නුවර හවස් වෙද්දි මාරම ලස්සනයි. මෙන්න මෙතනට වෙලා ගොඩාක් වෙලා ඉන්න හිතෙනවා. ඒ තරමට මේ වැවරවුම ළඟ මේ වෙලාවට, ඒ කියන්නේ දැන් වෙලාව 5:00යි. ඉතින් මේ වෙලාවට මේ හරිය ඉන්න ආස හිතෙනවා. ඒ තරමට එතන ලස්සනයි. අපි හිටපු හොටෙල් එක ළඟට අපි දැන් ආවා. ඒ හොටෙල් එකේ ස්පෙෂල්ම දේ තමයි එයාලගේ අපි ඒ කියන්නේ උඩට එන්න කලින් එයාලගේ තාප්පේ ගහලා තියෙනවා මෙයාලගේ මෙනු එක. ඒකෙන් බලලා අපිට ඕන කෑම ඕඩර් කරන්න පුළුවන්. ඉතින් අපි රෑ කෑමත් ඒකෙන් ඕඩර් කරලා ආවා. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ අපේ 3 වෙනි දවස. ඒ කියන්නේ නුවර ඉන්න 3 වෙනි දවස තමයි මේ. ඉතින් අපි 3 දෙනාම උදේ ආවා පූල් එකට. මෙයාලගේ රූෆ්ටොප් එකේ තියෙනවා මේ පූල් එක. ඉතින් අපි 3 දෙනාම යන්නේ පූල් එකට. අපේ අද දවසේ ප්ලෑන් කරගන්න හදන්නේ අපි පූල් එකේ ඉඳන්. මොකද දලදා මාලිගාව බලන්න යන්නත් ඕනේ. ඒක හින්දා අපි හිතුවා උදේම මෙතනින් පූල් එකෙන් නාලා මාලිගාව බලන්න යන් කියලා. මේ අවුව තිබ්බට මේ දැන් වෙලාව 8යි වෙලාව. ඒ වුණාට මෙතන මාර අවුවයි.
දෙන්නගේ මේ කෝලං බල මං ඉතින් මෙතනට වෙලා මේ ටික වීඩියෝ කරනවා. මේ දෙන්නගේ වැඩි ඉතින් ෆොටෝස් ගන්න එකනේ. ඉතින් මෙතන ඉඳන් අපි ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන ඊළඟට අපි යම් මාලිගාවට අපි දැන් හිතුවා මාලිගාව බලන්න යන්න ඕනේ කියලා. ඉතින් අපි මෙතන චුට්ටක් වෙලා ඉඳලා මාලිගාවට යන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් මෙතනින් කීයට නාලා ඒද කියලා නම් කියන්න බෑ. හරි අපිත් එක්ක මාලිගාවට යන්න අවසාන වෙනකන් අපිත් එක්කම ඉන්න. මම බයින්නේ මම හිමිර බයින්නේ. කෝල් යම් මේ කකුල් පිච්චෙනවා. පිච්චෙනකොට මේක සීතලයි නේද? ගාවුවක් තමයි ආන්න. ඔයාලට දෙයක් කියන්න ඕනේ කියලා හිතුවා. මටයි අයියටයි අපේ මේ ගීන හම්බ වෙලා අවුරුදු 5ක් වෙනවා. ඒ අවුරුදු 5ට මේ වෙනකන් අපේ තරහ වෙලා නැහැ. ඉතින් ඒ වගේමයි යන හැම තැනටම කොහෙන් ගියත් මෙයා එනවා. ඒ වගේමයි හිතේ කිසිම ඉරිසියාවක් කොහකකමක් ගෑවිලවත් නැති හොඳ යාළුවෙක්. ඇත්තටම ඔයාලටත් ඒ වගේ හොඳ යාළුවෙක් ඉන්නවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඇත්තටම මට මේක කියන්න ඕනේ වුණා. මොකද අපි දෙන්නගේ සහෝදරයෙක් වගේ එයා අපිත් එක්කම ඉන්නවා.
අපි මාලිගාව ඇතුළට ගිහිල්ලා මල් පූජා කරලා ඊට පස්සේ මෙතනට ආවා පහන් පත්තු කරන්න. මෙතන තිබිච්ච පහන් ටික ඔක්කොම සුද්ධ කරලා අපි පහන් පත්තු කරා. ඉතින් ඊට පස්සේ අපි උදේට කන්න තමයි යන්න හිතන් ඉන්නේ. උදේට කාලා අපි යනවා හොටෙල් එකට ආයෙම ගිහිල්ලා අපි ගෙදර එන්න පිටත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි දෙන්න ආසම දෙයක් තමයි මේ මල් පහන් පත්තු කරලා පන්සල් ගිහිල්ලා එතනට වෙලා චුට්ට වෙලාවක් ඉඳලා එහෙම එන්න අපි දෙන්න මාර ආසයි. ඒ කියන්නේ එදා ඉඳන්ම ඒක තිබ්බා. අපි රුවන්වැලි සෑයට ගියත් පහන් පත්තු කරලා මල් පූජා කරලා ටික වෙලාවක් එතනට වෙලා ඉඳගෙන ඉන්නවා. ඒ වගේමයි මේ වගේ තැනකට ආපුවාමත් ටික වෙලාවක් ඉඳගෙන ඉන්න හරිම කැමතියි අපි දෙන්නම. ඊට පස්සේ අපි යන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. හිතාගෙන ඉන්නවා තෝසේ කන්න. බලමු අපිට තෝසේ කන්න තැනක් හම්බ වෙයිද කියලා. ඉතින් හිතුවා වගේම තෝසේ කන්න තැනක් අපිට හම්බ වුණා. ඉතින් මේකත් කාලා හොටෙල් එකට ගිහිල්ලා ගෙදර යන්න තමයි තියෙන්නේ. Thank you for watching. ආයෙමත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලා බලන්න එනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.